අපේ පවුලේ හැමෝටම ආසියාවේ අභිමානය වුණු චීන දේශීය සංචාරය කිරීමේ දුර්ලභ අවස්ථාව උදා වුණේ අපගත් සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්ෂණීය මහිමය නිසායි. සෙලින්කෝ ලයිෆ් ඒ වාසනාව උදා කළේ අපිට විතරක් නෙවෙයි. සෙලින්කෝ ලයිෆ් ඔප්පුහිමියන් අතරින් දිනු මැදීමකින් තෝරාගත් පවුල් 10ක 28 දෙනෙකුගෙන් යුත් පිරිසකට ඒ වාසනාව උදා වුණා. අපි පසුගිය මාර්තු 30 වනදා රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට රැස් වුණේ අපේ මිතුරු චීනයේ සුන්දරත්වයත් අභිමානයත් ආදර්ශයත් අත්දැකීමේ මහත් අපේක්ෂාව ඇතිවයි. සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරිය සාර්ථක කර ගැනීම සඳහා අප සමග නිරන්තර සංවාදයක යෙදුන සෙලින්කෝ ලයිෆ් සේවක මණ්ඩලය ගුවන්තොටුපළේදීද අපට අවශ්‍ය උපදෙස් විධිමත් ලෙස ලබා දීමට අමතක කළේ නැහැ. අපි හිතුවේ නෑ අපිට මේ වගේ chance එකක් ලැබෙයි කියලා. අපි තුන් දෙනා නම් කවදාකවත් ගිහිල්ලත් නෑ පිට රටකට. ඒකින්ද ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නෝ යනකම්. ඇත්තටම ගොඩාක් සන්තෝෂයි ඒ ගැන. මොකද අපි හිතුවෙත් නැති ගමනකට සහභාගී වීම පිළිබඳව ගොඩාක් සන්තෝෂ වෙනවා. ඇත්තටම සෙලින්කෝ ආයතනයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ජීවිතේ අමරණීය අවස්ථාවක් වශයෙන් මේ අවස්ථාව අපිට I would like to thank Selinkoo Life for giving this opportunity for myself and my family to visit to China and see the one of the biggest countries in the world. මාර්තු 30 වනදා මධ්‍යම රාත්‍රියේ පසු වී විනාඩි කිහිපයකින් අප සිටි තායි එයාවේස් ගුවන් යානය ගුවන්ගත වුණේ චීන චාරිකාව පිළිබඳ අප සිත් ඔකඳ කරවමින්. චීන චාරිකාවේදී බැංකොක් ගුවන්තොටුපළ වෙත මද වේලාවකට ගොඩබට අපි යලි චීනය බලා ගමන් ආරම්භ කළේ නොයිවසුන් ගමනින්. බීජිං ගුවන්තොටුපළේ අසිරිය විඳමින් චීන භූමිය මත පා තැබූ අප අති සුඛෝපභෝගී බස් රථවලින් නවාතැන් සඳහා බීජිං නුවර ජැන්ෂී තරුපහේ හෝටලය වෙත සෙලින්කෝ ලයිෆ් කැඳවාගෙන ගියේ අභිමන් සිතුම් අප හද තුළ පුබුදුවමින්. You can go back to your hotel, have a bath, and then it's about 7 o'clock or something. We are meet together. පසුව ප්‍රනීත රාත්‍රී භෝජන සංග්‍රහයක්ද අපිට ගෙන දුන්නේ ගත සිත පුබුදන මෙහිරක්. නිදිසුව අතරින් චීනයේ දෙවන දිනයට අපි අවදි වුණේ එහි ප්‍රෞಢත්වය දැක බලා ගැනීමේ මහත් අභිලාෂය ඇතිවයි. ප්‍රනීත උදේ ආහාරයෙන් පසුව අති සුඛෝපභෝගී බස් රථවලින් සෙලින්කෝ ලයිෆ් අප මුලින්ම කැඳවාගෙන ගියේ ලොව විශාලතම නාගරික චතුරාශ්‍රය ලෙස විරුදාවලියලත් තියන්මාන් චතුරාශ්‍රය නැරඹීම සඳහායි. භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 44,000ක් වන එහි එකවර මිලියන 10කට වැඩි පිරිසක් රැස් කරන්න පුළුවන්. එම චතුරාශ්‍රය මැද්දේ ඉදිකොට ඇති ජාතික විරු අනුස්මරණ කුළුණ මැදිකොට 4 අතින් නිමවුණු සුවිශේෂී ස්ථාන රැසක් තියෙනවා. ටියන්මෙන් චතුරාශ්‍රය නැරඹූ අපි එහි අභ්‍යස සිට සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව තහනම් නගරයට පිවිසුණා. මිං රාජවංශයේ සිට කැන් රාජවංශය දක්වා රාජ පරම්පරා ගණනාවක් රජ කළ මාලිගය එහි පිහිටලා තිබුණා. එම යුගයේ සාමාන්‍ය වැසියන්ට ඇතුළු වීමට තහනම් මෙම නගරය නගරයක් තුළ ඉදිකළ තවත් නගරයක් වුණා. මෙය යොන්ග්ලී අධිරාජ්‍යයාගේ මාලිගා කෞතුකාගාරය ලෙසද හැඳින්වෙනවා. මෙහි ගොඩනැගිලි මුළුමනින්ම ලීයෙන් ඉදි කරලා තියෙනවා. ඒ වගේම කාමර 9999කින් යුක්තයි. නගරයේ ආරක්ෂාව සඳහා මීටර් 52ක දියාගලක්ද අඩි 10ක් පමණ උස මහා පවුරක්ද ඉදි කරලා තියෙනවා. එහි ඇති සූර්ය ඔරලෝසුව සහ ලෝකඩ ප්‍රතිමා ආදී නිර්මාණයන් චීනයේ එවකට පැවති ශ්‍රී විභූතිය ලොවට මොනවට කියා පානවා. අපේ අච්චුපොත්වල එහෙම හිස්ටරි වලට වගේ සබ්ජෙක්ට්ස් වලට තියෙනවා චීන ගැන එහෙම විස්තර. අපි අච්චුපොත්වල රූප දැකලා තිබුණාට කවදාවත් රටකට ඇවිල්ලවත් නැහැ. සෙලින්කෝ ලයිෆ් පොලිසි එක හින්දා තමයි අපිට මේ chance එක ලැබුණේ. අපි ගොඩක් සතුටු වෙනවා මේ chance එක ලැබීම ගැන.
ප්‍රනීත දිවාහාරයෙන් සැනසුන අපි චීනයටම ආවේනික වූ සේද කර්මාන්තශාලාවක් නරඹන්නට ගියේ අතීත සේදමාවත මෙනෙහි කරමින්. They will become the lovers, small baby like this one. Circle worms, they will become the biggest one like this one. Only 25 days, not years. Okay, very fast. The worms poo. The worms poo poo. Okay, do you want to try? No? Okay. Also, I will show you the special structure for the silk. Like here, even we do stretching, you can see here the silk fiber, all the long fiber, all the strong fiber. It's very strong. Like here, even we do pat it like this way, or we do shaking, no any dust. බීජිංහි ඉන්ෆෝන් සේද කර්මාන්තශාලාව නැරඹූ අපට වටිනා සේදසලු නිර්මාණයන් පමණක් නොව පටපනුවන්ගෙන් සේද නූල් නිපදවා ගන්නා ආකාරයේද දෑසින්ම දැක බලා ගන්නට අවස්ථාව උදා වුණා. සීතල ගත දවද්දී ඉන්පසු අප ගමන් කළේ ක්වෙන් අධිරාජ්‍යයා විසින් ඉදිකරන ලද ග්‍රීස්ම මාලිගය වෙතටයි. චීන පෞරාණික භූදර්ශනවලින් සමලංකෘත මෙම භූමිභාගය හෙක්ටාර් 290ක භූමිභාගයක් පුරා පැතිර පවතිනවා. ඉන් 4/3ක්ම මිනිස්ශ්‍රමයෙන් ඉදිකළ කොංමින් ජලාශය සඳහා වෙන් කරලා තියෙනවා. ජලාශය මතින් ඉදිකොට ඇති ආරොක්කු 17ක පාලම හේතුවෙන් ඊට ආරොක්කු පාලම යන නමද භාවිත කරනවා. මහා ජලාශය සිපගනිමින් මාලිගය වටකොට හමායන සිහිල් සුළඟින් ග්‍රීෂ්ම මාලිගය සිහිලෙන් සිහිලට පත් කරනවා. මේ ගමනේදී අප දුටු ශ්‍රේෂ්ඨ රාජකීය ග්‍රීෂ්ම මාලිගය, රාජකීය උයන, එවැගේම මහා ජලාශය සහ එහි යාත්‍රා කරන මකර යාත්‍රා ආදී අපට කියාපෑවේ මකර අධිරාජ්‍යගේ මහා ශාක්‍ය භාවයයි. ඉන්පසු සෙලින්කෝ ලයිෆ් අපව කැඳවාගෙන ගියේ චීන සාම්ප්‍රදායික නැටුම් ගැයුම් වැයුම් පමණක් නොව චීනයටම ආවේනික ලෝක ප්‍රසිද්ධ චීන සර්කස් ආදීන් අප ත්‍රාසයටත් බීතියටත් රසයටත් මිහිරටත් පත් කළ ඇක්‍රොබැටික් සංදර්ශනයක් නැරඹීම සඳහායි. බීජිං නගරයේ වර්ණවත් ආලෝකයෙන් මනස්කාන්ත වූ රාත්‍රිය අතරින් ගමන් කළ අපි රාත්‍රී ආහාරයෙන් පසුව සුව නිද්දකට වැටුනේ හෙට දින ගැන සුබ සිහින දකිමින්. සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරිය අපි හිතාන් හිටියේ තවත් සවාරියක් පමණයි කියලා. නමුත් දවස් දෙක තුනකින් අපිට තේරෙනවා ඊට එහා ගිය ඉතාමත්ම සාර්ථක සවාරියක් කියලායි අපි දෙදෙනාටම හිතෙන්නේ. විශේෂම කියන්න ඕන අපිට ලබා දීලා තියෙන සැප පහසුකම් ගත්තාම ඒ කියන්නේ ගමනාගමන පහසුකම්, ඒකම හෝටල් වල අපිට ලබලා දීලා තියෙන ස්ථාන ආදී බැලුවම මේකේ කිසිම අඩුපාඩුවක් නැහැ. ඊට අමතරව විශේෂයෙන්ම කියන්න පුළුවන් ඇත්තටම මේ සවාරියට සහභාගී වෙලා ඉන්න සියලුම පවුල් ඉතාමත්ම හොඳින් සෙලින්කෝ ආයතන විසින් සරක බලා ගන්නවා කියන එක. සුබසිහින අතරින් පසුදිනට අපි අවදි වුණේ තවදුරටත් චීනයේ අසිරිය දැක බලා ගැනීමේ මහත් බලාපොරොත්තු ඇතිව. මනට බබරෙකුසේ සිතට ඔබ එනවා 如果真有再见那蓝天，求求你不要来流满面。 තුකීසි කාරයා රටවල් අල්ලන්න සූරයා සතුරු රාජමානයා මුළු ලෝකවන්න වීරයා. ඒ අනුව උදේ ආහාරයෙන් අනතුරුව මුලින්ම අපි ගමන් කරේ චීනයේ ජේඩ් ගල් ඇසුරින් අලංකාර නිර්මාණ බිහි කරන ජේඩ් කර්මාන්තශාලාවක් නැරඹීමටයි. පොළව මස්තකයේ විතරක් නෙවෙයි, පොළව අභ්‍යන්තරයේද නොයෙක් නිර්මාණ කළ ජාතියක් විදිහට චීන ජාතිය ලොව සුප්‍රසිද්ධයි. මිං රාජවංශයේ රජ කළ සමයේදී ඉදිකළ චීනයේ පැරණි අධිරාජ්‍යයන් 13 දෙනාගේ ශ්‍රී දේහයන් තැන්පත් කළ මිං ටොම් සොහොන් මන්දිර පන්තිය එවන්නක්. උමං මාර්ග ඔස්සේ මිං ටොම් සොහොන් මන්දිරය සමග එක්වන තවත් සොහොන් මන්දිර 13ක් අවට කඳු පන්ති ඉදි කරලා තියෙනවා. ඇත් අස් ආදී
එක් වර්ගයකින් 4 දෙනා බැගින් වන සත්ව වර්ග 6ක ප්‍රතිමා 24ක්ද එක් වර්ගයකින් 4 දෙනා බැගින් 3 වර්ගයක රාජකීය නිලධාරීන්ගේ ප්‍රතිමා 12ක්ද මෙහි යන මග ඉදි කරලා තියෙනවා. එහි සියලුම සත්ව සහ මිනිස් රූපවල ශෝකබර මුහුණු දකින්න පුළුවන්. දිවාහාරෙන් අනතුරුව අපේ සිත් නොයිවසිලිමත් වුණා. බීජිං මධ්‍යනගරයේ සිට කිලෝමීටර් 80ක් පමණ ගිය තැන අප එතෙක් පුලපුලා බලා සිටි ලෝක පුදුමය. එහෙම නැත්නම් චීන මහා ප්‍රාකාරය දැනගැනීමේ වාසනාව අපිට උදා වුණා. කළුගල්, හුණුගල්, ලීමැටි ආදී යොදා ගනිමින් චීනීය පරසතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රිස්තු පූර්ව 7 වන සියවසේ ඉදිකිරීම ආරම්භ කළ චීන මහා ප්‍රාකාරය කඳු හෙල්වතෙන් ගමන් කොට චීනයේ නැගෙනහිරටත් බටහිරටත් යා කරමින් කිලෝමීටර් 8851.8ක් පැතිරි මහා පවුවක් විදිහට වසර 10 ගණනක් පුරා චීනය ආරක්ෂා කරනවා. අපිට මේ අවස්ථාව ඇත්තට මේ අනගි අවස්ථාව ලබා දුන්නේ සෙලින්කෝ ලයිෆ් ආයතනය මගින් මෙවැනි අනගි අවස්ථාවක් අපිට උදා කරලා දුන්නා වූ මේ සංචාරය තුලදී හරිම සතුටු විනෝදදායක ගමනක් වුණා අපිට මේක. ඒ වගේම හරිම ලෝක පූජිත චීන මහා ප්‍රාකාරය මත ඉඳගෙන අපේ මුළු පවුලටම මේ මෙවැනි විනෝද වෙන්න ලැබීම පිළිබඳව අපි ගොඩක්ම සන්තෝෂ වෙනවා. This is one of the golden memories of my life because at the moment myself and my family is standing on the Great Wall of China, one of the biggest man-made monument in the world history. So it was a really interesting and exciting time, and this chance I have to thank Selinco Life for giving myself and my family this golden opportunity. At this day will be never forget from my life until I die, and I really appreciate the hospitality that given by them, and I really enjoyed. Whole of my family also enjoyed, and this trip was very marvelous, and especially this trip to Great Wall was remarkable and amazing. Very interesting. ඩ්‍රීම් එකක් ට්‍රූ වුණා වගේ තමයි. 2008 වර්ෂයේ චීනයේ පැවැත්වුණු ඔලිම්පික් තරඟාවලිය උදෙසා චීනය විසින් ඉදිකළ තරඟ නැරඹීම සඳහා එකවර 91,000ක පිරිසකට පහසුකම් සලසන්න පුළුවන් කුරුළු කැදැල්ල නම් වූ ප්‍රධාන ක්‍රීඩාගාරය නැරඹීමෙන් පසුව දවසේ අවසන් අංගය ලෙස සෙලින්කෝ ලයිෆ් අප රන් වෙළඳපොළ වෙත කැඳවාගෙන ගියේ රන් ආභරණ මිලදී ගැනීම සඳහා අපට අවස්ථාව උදා කරමින්. ඒ වගේම අපේ පවුලම චීන චාරිකාවට එක් කර ගැනීමෙන් ලොව අගනාම රන්නාභරණය සිය පවුල බව අපට පසක් කර දුන්නේ සෙලින්කෝ ලයිෆ් පවුලේ ආදර්ශයද අප ජීවිතවලට එක් කරමින්. චීනයේ ගෙවන අවසන් රාත්‍රිය උදා වුණා. නැටුම් ගැයුම් වැයුම් සමග ප්‍රණීත ආහාරයෙන් අපගේ සිත් සැනසුණත් චීනය අතහැර යාමේ ශෝකයත් හෙට දින මව්බිමට යෑමේ ප්‍රීතියනුත් සිත දෝලනය වුණා. දැන් අප යා යුතුයි. චීනය අතහැර මව්බිම කරාම යා යුතුයි. අපට මිතුරු අප සුමිතුරු චීනය ප්‍රෞඩ් අභිමානනීය දේශයක්. එය අතහැර යාම ඇත්තටම දුකක්. ඒත් මගේ මව්බිම දැක ගැනීම ඊට වඩා සැපක්. ඒ මොකද අපේ මව්බිමේදී සෙලින්කෝ ලයිෆ් සෙවන ලැබීම නිම්හිම් නැති සෝයක්. මොකද අපට හිත ඇති අපි හිත ඇති වෙනත් ජීවිත රක්ෂණයක් කොහෙන් හොයන්නද? ජීවිතයට අවශ්‍ය ආදරය හා රැකවරණය කොතනින් විඳින්නද? ජීවිතය ආදරය රැකවරණය සෙලින්කෝ ලයිෆ්